ඔබ දවසක් ඔයාලා හැමෝටම මොකක් හරි හේතුවක් හින්දා ඔයාට හදිස්සියේවත් තරහා ගියොත් ඔයා මෙන්න මේ ක්‍රම ටික අනුගමනය කරන්න. පළවෙනි දේ තමයි ඔයාට තරහා එන බව දැනෙන මොහොතේම ඔයා එතනින් ඉවත් වෙන්න. දෙවෙනි එක තමයි ඔයා නිවසේ ඉන්නවා නම් ඔයාට පුළුවන් වත්ත පිටියේ වැඩක යෙදෙන්න. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් උදැල්ල අරගෙන ඔයාගේ ගෙදර තියෙන තනකොළ ටික උදුළු ගාගෙන යන්න. නැත්තම් ඉඳලා අරගෙන ඉඳලාත් ගන්න පටන් ගන්න. ඔයා දන්නව නැතුව ටික වෙලාවක් ඔයා ඒ වැඩේ කරනකොට ඔයාගේ මනස සංසුන් වෙනවා. එහෙමත් නැත්තම් ඔයාට පුළුවන් බේකරෙත්ම සින්දුවක් දාගෙන හොඳට නටන්න. එතකොටත් ඔයා නොදැනීම ඔයාගේ මනස සංසුන් වෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා. ඔයාට පුළුවන් නාන්න පටන් ගන්න. නාන්න පටන්ගෙන ඇස් දෙක පියාගෙන පුළි වෙලාවක් ඉන්නකොට ඔයාගේ මනස නොදැනීම සංසුන් වෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා. ඔයාට පුළුවන් තරහ එන වෙලාවට එතනින් ඉවත් වෙලා කියලා 10 ඉඳන් එකට ගණන් කරන්න. එහෙම වුණාමත් ඔයාගේ මනස ඔයාට නොදැනීම සංසුන් වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රම වලින් පුළුවන් ඔයාට තරහ යනවා නම් ඉතා ඉක්මනින් නිවෙන්න මේ ක්‍රම ටික පාවිච්චි කරන්න. එන්නම් පරිස්සමින් ඉන්න ආදරේ හැමදාමත්